අයිබෝවන් අපි මෙවර ඔබට තව අලුත් වචන සංඥා වචන පාඩමක් ලබා දෙනවා. ඉතින් අපි බලමු මෙවර අපි ඔබට ලබා දෙන්නේ මොකක්ද කියලා. ස්වභාවික ආපදා වෙන්න පුළුවන් ස්වභාවික දේවල් ඒ සියලු දේම කැටි කරගත් සංඥා වචන අපි මෙවර ඔබට ලබා දෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ස්වභාවික දේවල්, ඒ වගේම මොනවද මේ ස්වභාවික ආපදා සංඥාවෙන් අපි හඳුන්වන්නේ කොහොමද කියන එක. අපි බලමු මුලින්ම ස්වභාවික දේවල්. අපි ඉස්සෙල්ලම බලමු ස්වභාවික. මේක තමයි ස්වභාවික. මේ අත මෙතනින් දෙන මේ පැත්තට ගන්න. ස්වභාවික. ස්වභාවික. ස්වභාවික දේවල්. ස්වභාවික දේවල්. ඒ වගේම තමයි ස්වභාවික ආපදා. ස්වභාවික ආපදා. මේ අත් දෙක මෙහෙම තියලා මේ දෙපැත්තට ගන්න. ආපදා. ආපදා. ස්වභාවික ආපදා. ස්වභාවික දේවල්. හරිද? ස්වභාවික දේවල් ඒ වගේම ස්වභාවික ආපදා. ස්වභාවික ආපදා. අපි මුලින්ම බලමු ස්වභාවික දේවල් කියන්නේ දේවල් මොනවද කියන එක. හරි? එතකොට මුලින්ම අපි බලමු ස්වභාවික දේවල් වලදී අපි ගමු සුළඟ. සුළඟ. වැස්ස. ඉර. ඒ වගේම හඳ. සුළඟ, වැස්ස, ඉර, හඳ. තව සංඥාවක් තමයි තරු. මේ ඇඟිලි තුන විතරයි. මේ තරු. මේක දිලිසෙන විදිහට මේ පැත්තට නෙමෙයි පෙන්නන්නේ, මේ පැත්තට කරලා පෙන්නන්න. මේක තමයි තරු. මේ ඇඟිලි තුන විතරයි. මේ ඇඟිලි පහ ඒ මුකුත් කරන්නේ නැහැ. මේ ඇඟිලි තුනෙන් විතරයි. මේක තරු. ගංගා. ගංගා. මෙතන අපි පාර පෙන්නනවා වගේ කෙලින්ම පෙන්නන්නේ නැහැ. අපි මේකෙදී අර ගංගාවක් හැඩ සහිතව යන ගලායගෙන යන නිසා අපි ඒක පෙන්නන්නේ මේ වතුර පෙන්නලා ගංගා. ගංගා. එතකොට ඒකම අපි ගංගාව ගත්තම ඒක ලොකුයි. අපි ඇලක් කියලා ගත්තොත් ඇල කුඩා එකක් නේ. එතකොට අපි එතන පෙන්නන්නේ මේක පෙන්නලා මේ ඇඟිලි දෙක මේ ඇල. ඇල. මේක ගංගාව, මේක ඇල. ඇල. ඊට පස්සේ අපි තව එකක් බලමු දිය ඇලි. දිය ඇල්ල. ඒ වගේම පෙන්නනවා දිය පෙන්නලා මේ පැත්තට පෙන්නනවා. ඒ කියන්නේ උඩින් ගලාගෙන යන නිසා. ඒ වගේම තමයි ස්වභාවික දේවල් තමයි අපේ ගස්. එතකොට මේක ගස්. 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 උණුසුම. ඒක ස්වභාවික දෙයක්. උණුසුම. එතකොට අපි මේක රස්නේ. උණුසුම. රස්නේ. උණුසුම. සීතල. දැන් ඔබට පුළුවන් පහුගිය පාඩම් වල තියෙන සංඥා වචනත් එක්ක එකතු කරගෙන මේ ස්වභාවික දේවල්
සංඥා වාක්‍ය නිර්මාණය කරන. අද හරි සීතල. ඒ වගේම අද හරි උණුසුමයි. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු කරලා ඔබට පුළුවන් සංඥා වාක්‍යයක් නිර්මාණය කරන්න. ඒ වගේම සංඥාවෙන් අදහස් ඉදිරිපත් කිරීමේදී මේ සියලුම වචන සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තියෙනවා. පසුගිය වීඩියෝස් නරඹලා ඒක ගැන ඔබට හොඳ දැනුමක් තියෙනවා නම්. ඉතින් අපි බලමු ඔබේ දැනුම තව තවත් වර්ධනය කරගන්න මේ වගේම වීඩියෝස් අපි ඔබට ඉදිරියේදීත් ලබා දෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් නම් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ සංඥා දැනුම තවත් වර්ධනය කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. අපි බලමු ඊළඟට තියෙන ස්වභාවික දේවල් මොනවද කියලා. ඊළඟට තව සංඥාවක් තමයි මුහුද. අපි දැන් දැනගත්ත ගංග. මේක ගංග, ඇල, ඒ වගේම තමයි මුහුද. මේ ඇඟිල්ල මෙතන තියලා මේ පැත්තට ගන්න. මේක මුහුද. මේක මුහුද. මේක මේ පැත්තට අරන් මේක මුහුද. අර රැල්ල එන්නේ අපි කැරකිලා ඒ වගේ තමයි අපි මෙතනින් පේන්නේ. මේක මුහුද. ගස් අපි ගස් දැනගත්තා. මේක ගස්. ඒ වගේම තමයි වැල්. වැල් ගස් වලට තියෙන වැල්. මේක තමයි වැල්. මේක වැල්. මේක තීගෙන යනවා නේ. ඒක නිසා තමයි පෙන්නේ. මේක වැල්. රවුමට ගන්න. මේක වැල්. ඊළඟ සංඥා තමයි දේදුන්න. ඒතකොට දේදුන්නේ පාට ගොඩාක් තියෙනවා. ඒක නිසා අපි මුලින්ම පෙන්නන වර්ණ කියන පාට සංඥාව. පාට දේදුන්න පාට. මේක පාට ගොඩක් තියෙන නිසා මේ පැත්තට ගන්න. මෙහෙම රවුමට ගන්න. අර ඒක හැඩේ තියෙන්නේ තේමනේ. කර්ව් එකක් විදිහටනේ. ඒ වගේ අපි දේදුන්නක් පෙන්නනවා. ඒතකොට අහස මේවා ස්වභාවික දේවල්. නිල් අහස. වෙහිබර අහසක්. එතකොට අපි මේ වගේ පෙන්වන්න පුළුවන්. මේක අහස. නිල් අහස. උඩින් පෙට. ඒක පහළට ගන්නෙ නෑ. අහස තියෙන්නේ හැම වෙලාවෙම උඩ කියලා අපි හැමෝම ගන්නවා. ඒක නිසා මේක උඩින් පෙන්න. නිල් අහස. නිල් අහස. මීදුම. මීදුම හරි අද හරිම මීදුම වැඩි දවසක්. ඒතකොට මීදුම නම් මේක තමයි මීදුම. සුදු පාට පෙන්නලා මේක මීදුම. මීදුම. හරි? දැන් අපි දන්නවා ගොඩක් සංඥා නේද? ආපදා ඒ කියන්නේ ස්වභාවික දේවල් ගැන. මීදුම, ඝන මීදුමක්. ඒ කියන්නේ අපි ඝන කියනකොට ඒක තදයි. ඒතකොට ඒක අපි පෙන්නනවා මේක ඩී අකුරම. ඝන ඒ කියන්නේ තද එකක්. මේ කළා මීදුම. තද වෙස්සක්. තද වෙස්සක්. එතන මේ මූණ ඉරියව් පාවිච්චි කරනවා. තදයි කියලා පෙන්නනවා ඒක හරි අමාරු දෙයක්. හරි? ඉතින් ඒ වගේ අපි තියෙන ප්‍රමාණයට වැඩි නම් අපි අනිවාර්යයෙන් මේ ඩී අකුර පෙන්නලා අර ඒක තද කරලා පෙන්නනවා. තව ස්වභාවික දෙයක් තමයි කඳු. කඳු. එතන මේක තමයි කන්ද. මේක එකක්. කඳු කිහිපයක් තියෙනවා. මේක කීප සැරයක් පෙන්නන. කඳු. කන්දක්. කඳු. වලාකුළු. හරි? ඊළඟ සංඥාව අපි බලමු මොකක්ද කියලා. දැන් අපි මුහුද දන්නවා, ගඟ දන්නවා, ඇල දන්නවා. තව සංඥාවක් තමයි පොකුණ. මේක පොකුණ. පොකුණ. පොළව. මේක පොළව. වැලි. ඊළඟ සංඥා තමයි මැටි.
තව ස්වභාවික දේවල් තමයි ගල්. මේක ගල්. අපි දැන් දැනගත්ත වැලි, මැටි, මේක ගල්. කළු ගල්. කළු ගල්. මැණික්. මේක මැණික්. මේ ඇඟිලි දෙක මේ ඇහැ මට්ටමට ගන්න. මැණික්. එතන මේකෙදි ඔබට පුළුවන් වර්ණ ටික යොදා ගන්න. ඔබට පහුගිය පාඩම් වල තියෙනවනේ අපි පාට ගත්තනේ. එතකොට නිල් මැණිකක් නම් මේක නිල් කියලා පෙන්වන්න පුළුවන්. රතු පාටයි නම් රතු කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් පසුගිය පාඩම් අර මම ඔබට පහුගිය වෙලාවෙත් කිව්වේ පහුගිය පාඩම් ඔබ හොඳට ඒවා අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැතුව අද ඉඳලා ඔබ මේ සංඥාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට එහෙම සංඥා සංනිවේදකයෙක් වෙන්න බෑ. ඉතින් පසුගිය සියලුම සංඥා වචනත් ඔබ හොඳ මතකයේ තියාගෙන තමයි ඉදිරියේදී ඔබේ සංඥා දැනුම වර්ධනය කරගන්න ඕන. ඉතින් දැන් අපි දැන් මෙච්චර දවස් මේ ටිකටම ඉගෙන ගත්තේ මේ වීඩියෝ එකේ හරහා ස්වභාවික දේවල්. ස්වභාවික දේවල්. අපි දැන් බලමු ස්වභාවික ආපදා. ස්වභාවික ආපදා මොනවද කියලා. හරි? ස්වභාවික ආපදා කියන්නේ මොනවද? ඒ ආපදාවල් මොනවද කියලා අපි දැන් බලමු සංඥාවෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ගම් වතුර. ඊළඟ එක තමයි නියඟය. එතකොට අපි ඒකටද සංඥා කීපයක් අපි පාවිච්චි කරනවා. නියඟය කියනවා. ඒක තමයි සංඥා. ඒ කියන්නේ සමහර සංඥා වචන තියෙනවා. සමහර වචන වලට එක සංඥාවෙන්ම අපිට ඔබට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සමහර වචන වලට අපිට සංඥා වචන කීපයක් සම්බන්ධ කරගෙන තමයි ඒ අදහස ඉදිරිපත් කරන්න වෙන්නේ. එතකොට අපි දැන් කන්දක් කිව්වොත් කන්ද එක සංඥාවකින් පෙන්වන්න අපිට හැකියාව ලැබුණා. ගඟක් කියනකොට ඒක එක සංඥාවෙන් පෙන්වන්න පුළුවන්. ගම් වතුරක් කියනකොට අපිට සංඥා දෙකක් සම්බන්ධ කරගන්න තිබුණා. කරගෙන අපි ඉදිරිපත් කරා. එතකොට නියඟය ගත්තාම අපි එතෙන්ටත් සංඥා වචන 4ක් සම්බන්ධ කරගෙන තමයි ඒ සංඥාවෙන් අපි ඒ අදහස ඉදිරිපත් කරන්නේ. නියඟය කියන්නේ මොකද්ද? ඉතින් ඒ වගේ විවිධ අවස්ථාවලදී විවිධ වචන ඉදිරිපත් කරනකොට අපිට සංඥා වචන කීපයක් සම්බන්ධ කරගෙන ඒ අදහස ඉදිරිපත් කරන්න වෙනවා. ඉතින් ඒ යන්නත් ඔබ අවධානය යොමු කරගන්න. සමහර වචන එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර වචන 3-4ක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔබේ අවධානයෙන් ඉදිරිපත් කරනවා මේ මොහොතේදී. අපි බලමු ඊළඟ ආපදාව මොකක්ද කියලා. භූකම්පාව. භූමිකම්පාව. ඒ වගේම තව ආපදාවක් තමයි නාය යෑම. අපි දැන් පෙන්නුවා මේක තමයි දිය ඇල්ල. එතකොට නාය යනකොට කන්ද ගලාගෙන පල්ලෙහාට යන විදිහට පෙන්නනවා. හරි? මේක තමයි නාය. ඊළඟ එක තමයි අකුණු සැර වැදීම. ඒකත් ආපදාවක්. හරි? එතකොට මූණෙන් පෙන්නන මූණ ඉරියව්ව අනිවාර්යෙන් අපිට මේ සංඥාවේදී බොහොම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්, රළු දෙයක් වෙන්න පුළුවන්, සුමට දෙයක් වෙන්න පුළුවන්. ඒ හැමදේම අපි ඉදිරිපත් කරන්නේ සංඥාව හරහා මූණේ ඉරියව් වලින්. ඉතින් ඔබ මේ සංඥාවල් වලදී අනිවාර්යෙන් සංඥාව පෙන්නනවා වගේම ඔබේ මූණ ඉරියව්වත් අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. මූණ ඉරියව් වෙනස් වෙන්නේ නැතුව සංඥා විතරක් ඉදිරිපත් කරලා අපිට හොඳ සංඥා භාෂා සංනිවේදකයෙක් වෙන්න බෑ. ඉතින් අපිට පුළුවන් මේ මූණ ඉරියව්ත් එක්ක සංඥාවත් ඔබ පෙන්නන්න. එතකොට අපි නාය ගිය විදිය ගම් වතුර භූකම්පාව හරි අකුණු සැරේ මූණෙන් පෙන්නනවා. අකුණු සැරේ.
ඉතින් මේ සංඥා ටික තමයි ස්වභාවික දේවල්. තව දේවල් ගොඩක් තියෙනවා. අපි ඉදිරියේදී ඔබට ඒ ගැන ඉදිරිපත් කරන්න. අද වීඩියෝ එක හරහා අපිට මේ ස්වභාවික දේවල් සහ ස්වභාවික ආපදා ගැන මේ වීඩියෝ එකකින් අපි ඔබට අත්‍යවශ්‍යම දේවල් සංඥා වචන ටික තමයි අපි ඉදිරිපත් කරේ. ඉදිරි වීඩියෝස් හරහා අපි ඔබට තවත් මේ ස්වභාවික දේවල් සහ ස්වභාවික ආපදා ගැන තවත් වීඩියෝස් ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් නම් Talking Hands YouTube channel එකට අද ඔබ සම්බන්ධ වුණ කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Hands YouTube channel එකට subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් එක ක්ලික් කරන්න. ඉතින් එතනින් අපි ඔබට ලබා දෙන වීඩියෝස් ඔබට නරඹන්න හැකියාව තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් ඔබ මතක තියාගන්න පසුගිය පාඩම් ඔබ අනිවාර්යෙන් නරඹන්න ඕන. මොකද ඒ හරහා තමයි ඔබට ඔබේ සංඥා දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉදිරියේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ වගේම සංඥා වචනත් එක්ක අපි ඉදිරියේදී ඔබට තවත් මෙවැනිම වීඩියෝස් හරහා ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.